හලෝ කොහොමද තායිලන් ලස්සන දවසක vlog එකක් තමයි ඔන්න අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. මම දැන් මේ රෙඩි වෙලා ඉන්නේ. බ්‍රෙක්ෆාස්ට් අරගෙන තමයි අපි යන්න ඕනි. අපි බලමු අද vlog එක කොහොමද කියලා. බැංකොක් වල සීසන් සියම් හොටෙල් එකේ අපි ඉන්නේ. මට හිතුණා ඒගොල්ලන්ගේ බ්‍රෙක්ෆාස්ට් එක මොන වගේද කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මේ හොටෙල්ස් දෙකේම අපිට වැඩිම හරියක් තිබුණේ ඉන්දියන් බ්‍රෙක්ෆාස්ට් එකක්. ඉතින් මේකේ තිබුණා මේ වගේ එග්ස්, එතකොට හරිම රස පැට්තායි එකක්. ඒක නම් ඇත්තටම රසයි. මතක් වෙදී ආයෙම කන්න හිතෙනවා. ෆෘට්ස්, බ්‍රෙඩ්, එතකොට සලාඩ්ස් මේ දේවල් තිබුණා. ඊට පස්සේ මිල්ක්, කොෆි ඒවත් තිබුණා. මම ගත්තේ පැට්තායි එකත් එක්ක ඉන්දියන් රොටි එකක්. ඒක හරිම රසයි. හැබැයි වැඩේ උනේ සීසන් සියම් එකේ අපිට කන්න හම්බුනේම එකම බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. ඒකට රීසන් එක ක්‍රවුඩ් එක වැඩි හරියක් ඉන්නේ ඉන්දියන්ස්ලා හින්දා. ඉන්දියන්ස්ලාගේ බ්‍රෙක්ෆාස්ට් එකක් විදිහට තමයි ඒගොල්ලෝ කුඩාක්ම මීල්ස් ඩිෂස් ඇඩ් කරලා තිබුණේ. ඉතින් ඒකට අපිට කිසිම කෙනෙක්ට කම්ප්ලේන් කරන්න බෑ. ශ්‍රී ලංකන් හිටියේ අපි දෙන්න විතරයි. ඉතින් වැඩි ඔකියුපන්සි එකක් ඉන්න විදිහට තමයි ගොඩක් වෙලාවට බ්‍රෙක්ෆාස්ට් ඩිනර් ලන්ච් මේ දේවල් ඒගොල්ලෝ රෙඩි කරන්නේ. හරි. හැබැයි කොහොම හරි ඒකම රසට තිබුණා. හොඳට තිබුණා. හොඳ බ්‍රෙක්ෆාස්ට් එකක් අපි දවස් ටිකේම ගත්තා. දැන් අපි මේ අද යන්නේ ඔයගොල්ලෝ කලින් vlog එක බැලුවා නම් දන්නවා. අද අපි යන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් බලන්න. අපි ඉක්මනට කාලා ටග් ගාලා අපේ ට්‍රාන්ස්පෝර්ට් එකට නැග්ගා. අපිත් එක්ක තව අපේ හොටෙල් එකකින් කීප දෙනෙක් මේ ගමන යනවා. ඉතින් හොටෙල් එක ගාව ඉඳන් ලොකු දුරක් තිබුණ නැහැ. ඔන්න අපි ඩ්‍රීම් වර්ල්ඩ් එකට ආවා. අපි ආවා ඩ්‍රීම් වර්ල්ඩ්. අපි ආව ඩ්‍රීම් වර්ල්ඩ්. දැන් අපි යන්න හදන්නේ ඔක්කොම රයිඩ්ස් ටික. අපි චුට්ටක් වාරිය බලමු මැප් එක මොකද්ද කියලා. එන්න. ඩ්‍රීම් වර්ල්ඩ් අපේ පැකේජ් එකට එන්ටයිටල් වෙලා තිබුණේ. ඉතින් අපිට ඒකට කිසිම එන්ට්‍රන්ස් ෆී එකක් එකතු වෙලා තිබුණ නැහැ. කොහොම හරි මේ විදිහට තමයි ඩ්‍රීම් වර්ල්ඩ් එන්ට්‍රන්ස් එක තිබ්බේ. ඉතින් හරි ලස්සනයි යන්නේ. එක තීම්ස් වලට හරි ගස්සලා තිබුණා. එන්ට්‍රන්ස් එකේදීම අපිට හම්බ වෙනවා මෙන්න මේ විදිහට මැප් එකක්. ඉතින් අපේ පැකේජ් එකේ අපිට මේ ඕනෑම ඉවෙන්ට් එකක්, ඕනෑම ගේම් එකක්, ඕනම අයිටම් එකක් අන්ලිමිටඩ් ප්ලේ කරන්න පුළුවන්. ඒ පැකේජ් එක නම් හරිම වර්ත්. මං හිතන්නේ ට්‍රැවල් ඒජන්සි එකක් හරි එහෙම පැකේජ් එකක් through නෙමෙයි නම් ඔයා එන්නේ 10,000 වගේ පේ කරන්න ඕන per person මං හිතන විදිහට. අපිට පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙලා තිබ්බ හින්දා මේ පැකේජ් එක වගේම ලන්ච් එකත් මේකට එන්ටයිටල් වෙලා තිබුණේ. ඔව් ඒක අර දාලා තිබ්බනේ පිටුරේ කොයි ලයින් වලද? ඒ නෑ ඒ දාලා බුද්ධා ස්ටැචු. අනිත් ආය බිග් බුද්ධා ස්ටැචු. බුද්ධ ප්‍රතිමා දෙයක් විතරයි. අයි මම ඔයාලට පෙන්න එකක් සැතපෙන බුදු ප්‍රතිමයක් ඒවා. තාජ් මහල්. නම්බර්. ඊට පස්සේ තියනවා මම මේ බලන්නේ අපේ රටේ තියනවාද කියලා. ඊජිප්ට්. alright. ඒක තමයි බලන්නේ. චයිනා ග්‍රේට් වෝල් එක. Cambodia. අවසරයි මාර විදිහට. ඕකේ. ඉතාලි පීට්සා ටවර් කුළුණ සෝරි. ලිබර්ටි USA අයිෆල් ටවර් එක තියෙනවා. ලංකාවේ නැද්ද? මොකක්ද? alright. අයිෆල් ටවර් එක තියෙනවා.
ඉටලි කොලොසියම් එක තියෙනවා. බලමාර කෑලි කෑලි වලින් නිර්මාණය කරලා තියෙන මොකක්ද කියලා. දැන් මොකක්ද කියලා ඔයාලට ඉතින් තේරෙන්නේ නැතිනේ. ඔව් තමයි කේස් එක. ඔව් තමයි කේස් එක. කේබල් කාඩ් එක යන හදන්නේ. එතන ඇවිදලා දැන් අපි යන්න හදන්නේ කේබල් කා. කොහොමත් එක සයිඩ් එකකින් ඉඳන් අනිත් සයිඩ් එකට යන්න කේබල් එකේ තමයි යන්න ඕනි. ඉතින් ඒක නම් ලොකු දෙයක් නැහැ. ටිකක් උඩින් යද්දි චූටි බයක් විතරයි දැනෙන්නේ. ෆෝන් එක පොඩි ඇටියක් තමයි. දැන් අපි ඒක අපස්සට එනවද අර පැත්තට? නෑ අතට බයමුනේ. ඕකේ. පොඩි ඇගේ සෙට් එක දෙන්නේ. පොඩි ෂෝ. හදනවා තාම. අන්න ගස්සන නම් එපා. මෙච්චරදී. ඇයි ආපු දුර පේනවනේ. කවුරුන් නැහැ. ඩ්‍රීම් වර්ල්ඩ් එකේදී අපිට හම්බුණා මගේ මාත් එක්ක කලින් හොටෙල් එකේ වර්ක් කරපු මගේ හොඳ යාළුවෙකුයි එයාගේ වයිෆුයි. ඉතින් අපි 4 දෙනා තමයි ඩ්‍රීම් වර්ල්ඩ් එක පුරාවටම ඇවිද ඔක්කොම තියෙන ටික ප්ලේ කරන්න. අපි 4 දෙනා තමයි එකටම හිටියේ. ඩ්‍රීම් වර්ල්ඩ් එනවා කියලා කියන්නේ ඉතින් දවසම ස්පෙන්ඩ් කරන්න බලන් එන්න ඕනි. මොකද බලන්න දේවල් ගොඩායි, ඇවිදින්න දේවල් ගොඩායි. ඔයගොල්ලෝ මේ ගේම්ස් ප්ලේ කරනවා නම් අන්ලිමිටඩ් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම ෆොටෝ ලොකේෂන්ස් ගොඩායි, හරිම ලස්සනයි. ඉතින් මට නම් හිතෙන්නේ ජීවිතේ එකපාරක් හරි ඉතින් මේ තැනට ඇවිල්ලා මේක එක්ස්පීරියන්ස් කරන්න ඕනි. දැන් මේ අපි දෙන්නගේම ෆස්ට් ටයිම් නේ. ඉතින් මට නම් මේක හරිම එක්සයිටිං. හස්බන්ඩ් නම් මේවා නිකන් පුංචි ළමයින්ගේ වැඩ වගේ පේන්නේ. ඒ වුණාට ඉතින් මං නම් හැම අස්සක් මුල්ලක් නෑරම ගියා. ඔයාලා කාටුන් ලවර් කෙනෙක් නම් ඔයගොල්ලන්ට මේක දැක්කම අනිවාර්යෙන් ආස හිතෙන්න ඕන. මට නම් ආස හිතුණා. මට දැන් මේ වගේ නම් වලින් මතක නෑ මේවා මොනවාද කියලා. කොහොම හරි අපේ තිබ්බ මැප් එකේ පිළිවෙලට තමයි අපි හැම තැනකටම බලන්න කරන්න ගියේ. ඉතින් හැම තැනක්ම හරිම ලස්සනයි. අපි මුලින්ම ගියේ මෙන්න මේකේ. ළමයි මට මේක රෙකෝඩ් කරගන්න නම් බැරුණා යන අතරමඟ. මොකද මම ගමන පුරාවටම කියන්නේ මේකේ රයිඩ් එක ඉවරන පුරාවටම S2 වහගෙන තමයි ගියේ. දැන් මේ ගිහින් ඇවිත් තමයි මම මේක මේ රෙකෝඩ් කරේ. ඇත්තටම මං ඒ කියන්නේ මුළු රයිඩ් එක පුරාවටම S2 වහගෙන හිටියේ. මගේ හස්බන්ඩ් උත් කෑ ගහනවා, යාළුවෝ දෙන්නත් කෑ ගහනවා. මම නෙවෙයි මී කිව්වේ මොකද මට කිසි දෙයක් පෙවුන්නේ නැති හින්දා. හැබැයි මම දෙවිය බුදුන් සිහි කරගෙන හිටියේ. මොකද මේක වෙනවනේ 360 රවුන්ඩ් එකක්. ඉතින් ඔළුව අනිත් පැත්තටම නැමෙනවා මේකෙදී. කොහොම හරි අපි ඒක ගියා. මට ලොකු උනක් තිබ්බා මේ වගේ යන්න. හැබැයි මෙතනින් එහාට නම් මම මේ වගේ වෙයි යන්නේ නැහැ කියලා හිතාගත්තා. මොකද මරෙනවා සපයි කියලා හිතනවා. ඇත්තටම අම්මෝ ඒක නම් මාරම එක්ස්පීරියන්ස් එකක්. එකපාරක් ගියාම ඇති කියලා වගේ තමයි මට නම් හිතුනේ. ඊට පස්සේ අපි ගියා එතනම ළඟ තිබුණු බර්ඩ් පාක් එකකට. මේ ඉන්නේ මම කියපු යාළුවෝ දෙන්න නෙමෙයි එක්කෙනෙක්. එතන එන්ට්‍රන්ස් එකේ තියෙනවා බාත් 10කට හරි බාත් 100කට හරි මට මතක නෑ. මෙයාලට කන්න දෙන්න සීට්ස් ගන්න පුළුවන්. ඊට අමතරව එතන හාවෝ ඉන්නවා. ඉතින් යාලට දෙන්න කැරට් ගන්න පුළුවන්. අනේ මන් දන්නේ නැහැ මට මෙහෙම ඒගොල්ලෝ කුරු කරලා තියෙන එකකින් හිතෙන්නේ ඒගොල්ලෝ හරිම ටෙන්ෂන් එකේ ඉන්නවා ඇති කියලා. හැබැයි ඉතින් දෙනේවා කනවා පව් නේද? මං ඉතින් කැරට් ගත්තා. පේනවනේ ඉතින් හරි ආඩම්බරේ අත ගන්නවට කැමති උන්නේ නැහැ. මෙයාත් එක්ක නම් මං චූටි ගේම් එකක් ප්ලේ කරා. හරි දික් කරලා ගන්න නෑ. දෙකට කල්ලා දෙන්නම් දෙන්නේ කවා. දුන්නානේ ඉතින්.
යන්නේ නෑ කියලා හිත හිටියත් දැන් ඉතින් අපි යන්න හදන්නේ හොල්මන් ගුහාවක් ඇතුලෙන්. ඔගොල්ලෝ අහගෙනම ඉන්නකෝ. අනේ පානේ බය ගන්න. බෑ. අනේ බෑ. අල්ලගෙන බෑගේ. අනේ මට බයයි අනේ. අනේ අම්මි මොකද්ද ටික් වෙනවා. බෑ එපා බය කරන්න. ඒක ඉතින් ඇත්තටම කියන තරම් බය වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මම බයයි. මං මාර බයයි මේවට. මං ලංකාවේවත් හොල්මන් ගුහාවක් නම් බලන්න යන්නේ නැහැ. අනික ප්‍රශ්නේ තියෙන්නේ මගේ හස්බන්ඩ් ඔක්කොටම වඩා පිටිපස්සේ ඉඳන් බය කරනවා. ඉතින් මං පුළුවන් තරම් ඇස් දෙක වහගෙන තමයි මේ වගේ තැන් වලින් යනකොට යන්නේ. මම මාර බයයි. මං හොරර් මූවි එකක්වත් බලන ළමෙක් නෙවෙයි. මං එච්චරකට බයයි. රෙකෝඩ් කරන්න විදියක් නැහැ. එච්චරකට ඩේන්ජරස් එක. අපි රයිඩ්ස් ගොඩක ගියා. හැබැයි ඉතින් අපිට ඒ රයිඩ්ස් රෙකෝඩ් කරන්න පුළුවන් වුණේ නැහැ. මොකද හරිම ඩේන්ජරස්. ඉතින් අර ෆෝන්ස් එහෙම ගොඩාක් වෙලාවට බෑග් එකේ තියලා අපි පහලින් තියලා තමයි යන්නේ. ඉන් කේස් අපිට අරන් යන්න පුළුවන් වුණත් ඇත්තටම මේවා යන විදිහත් එක්ක ෆෝන් එක අල්ලන් ඉන්න හිතෙන්නේ නැහැ. මොකද ජීවිතේ ෂුවර් නැති ගන්න තමයි මේ රයිඩ්ස් වල යන්නේ. ඉතින් ඒවා හින්දා ගොඩාක් රෙකෝඩ් කරගන්න බැරි වුණා. මෙන්න මේ රයිඩ් එක නම් හරිම ෂේප්. කිසිම බයක් දැනුන්නේ නැහැ. උඩ යත හැකි. ඒ ලොකෝ ඒකේ සෑන. හරි උදේ තිබුණු ටික ඉවර කරලා අපි ආවා ලන්ච් ගන්න. මොකද අපේ ලන්ච් එක අපිට ස්ටාර්ට් කරන ටයිම් එක තියේ 12:50 වලට. ඩ්‍රීම් වර්ල්ඩ් එකේ එදා දවසේ හොඳ ලන්ච් ස්ප්‍රෙඩ් එකක් තිබ්බා. හැබැයි ඉන්දියන් තමයි ගොඩාක්ම තිබුණේ. ඉන්දියන් ඩිෂස් තමයි ගොඩාක්ම තිබුණේ. ඒ වුණාට ඉන්දියන් තායි මේ මික්ස් එකක් තියෙන හින්දා කැමති විදිහට රසට කන්න පුළුවන් ඔප්ෂන්ස් ගොඩක් තිබුණා. රයිස් තිබුණා, පැඩ් තායි තිබුණා, සුප් තිබුණා, ඊට අමතරව චිකන්, ෆිෂ් තිබ්බා. එතකොට නූඩල් එකක් තිබ්බා. ඔයාට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් නූඩල් තිබ්බා. තායි සැලඩ්ස් තිබුණා. තායි ෆිෂ් බෝල් සුප් තිබ්බා. ගොඩක් ඔප්ෂන්ස් තිබුණා. ඩෙසර්ට් වලට නම් තිබුණේ ෆෘට්ස් ඇන්ඩ් අයිස්ක්‍රීම්. අපි කාලා දැන් අපි යන්න හදන්නේ අපේ අනිත් ගේම්ස් ටික ප්ලේ කරන්න. හැබැයි කාලේ ඉවර වෙලා නම් ඔයගොල්ලන්ට මේ මිර එක මතකයි නේද? ගොඩක් වයිරල් ගියේ. ඒක ඇත්තටම වොෂ්රූම් එකක්. අපිට එළියෙන් බැලුවට ඒක ඇතුලේ පේන්නේ නැහැ. හැබැයි ඉතින් ඇතුලේ ඉන්න අයට අපිව පේනවා. කොහොම හරි ඊට පස්සේ අපි හිතාගත්තා ගොඩාක් ගේම්ස් ප්ලේ කරන්න නැහැ කියලා. මොකද කාලා බණ්ඩි ෆුල් වෙලානේ හිටියේ. ඉතින් ඩ්‍රීම් වර්ල්ඩ් එන ඕගොල්ලෝ බය නැත්තම් මේ හැම ගේම් එකක්ම ප්ලේ කරන්න. ඕගොල්ලන්ට මේක අන්ලිමිටඩ් හම්බ වෙනවා පැකේජ් එකට. ඉතින් එකම ගේම් එක දෙතුන් වතාවක් ප්ලේ කරන්න පුළුවන්. මෙන්න මේකත් මම දැකලා තියෙනවා මේ ගොඩාක් TikTok වීඩියෝස් වල කොරියා වල ගොඩක් තමයි මම දැකලා තියෙන්නේ. අර ඔයගොල්ලොත් දැකලා ඇති වයිරල් වෙනවා සමහරලාට මේක ප්ලේ කරන ගමන් කපල්ස් සෙට් වෙන. මට ආස හිතුණා. ඒනට මට ඒ වෙලාවෙක කරන්න හිතුන්නේ නැහැ. මූඩ් තිබුණේ නැහැ. ඊට පස්සේ ටිකක් හවස් වෙන මේ වටේට තියෙන ඕන තරම් තව ගේම්ස් ප්ලේ කරන්න. ඒවා ඉතින් ටිකක් සල්ලි කන ගේම්ස් ළමයි. හැම ගේම් එකක්ම බාත් 100ක් වගේ වෙනවා. 100ක් 150ක් වගේ. ඊට පස්සේ අපි හිතියේ මේක යන්න. ඒත් අපි එක දිහා බලන් හිටියට පස්සේ ඩිසයිඩ් කරා ඒක ඕනේ නැහැ කියලා. අර එලිය ස්ටෝල්ස් වල තියෙන ගේම්ස් ටෝනාඩෝ නේද මේක නම. එලිය ස්ටෝල්ස් වල තියලා තියෙන ගේම්ස් වලින් ඉතින් වින් කරොත් ඔයගලන්ට පුංචි කිඩ්ස් ගන්න පුළුවන්.
අපි නම් ගේම්ස් දෙකක් විතර ප්ලේ කරා වුණාට අපිට chances හම්බුන්නේ නැහැ. ඊට පස්සේ මගේ හස්බන්ඩ්යි මගේ යාළුවාගේ හස්බන්ඩ්යි දෙන්නට මොනුණා මෙන්න මේ ට්‍රැක් එකේ මෙන්න මේ රේස් එක යන්න. ඉතින් පුංචි ළමයින්ට ඉඩ දීලා අපි දෙන්න පොඩ්ඩක් වාඩි වෙලා හිටියා ඒගොල්ලෝ කරනවා බලලා. මොනා කරන්නද? අනේ මන්දා ඉතින් අපේ හස්බන්ඩ්ස්ලා ලංකාව විදිහට කරන්නේ වැඩි හරියම්ම ඩ්‍රයිව් කරන එක. මෙතනට ඇවිල්ලා ඉතින් ඒක කරන්න. හැබැයි ඉතින් ලංකාවේ නෑ ඉතින් ලංකාවේ පාරවල් වල යනවා කියන්නේ ඉතින් රේස් යනවා වගේ තමයි නේද? කොහොම හරි ඔන්න ඉතින් හස්බන්ඩ්ස් දෙන්න මේ රේස් එක යන්න පටන් ගත්තා. ඉතින් වයිෆ්ලා දෙන්න අපි දෙන්න ඒ පොඩි උන් දෙන්න කාර් රේස් එක පැදලා එනකන් බලාගෙන හිටියා. ඒගොල්ලොත් ඉතින් එන්ජොයි කරන්න ඕනේ. මොකද අනිත් හැම රයිඩ් එකක්ම ගේම් එකක්ම වගේ මගේ හස්බන්ඩ් නම් ප්ලේ කරේ මගේ වොමනාවටමයි. මේක තමයි ඉතින් එයා ආසාවෙන්ම ගිය ගේම් එක. කොහොම හරි පළවෙනි යා වුණේ නම් මට මතක විදිහට පාකිස්තාන් හරි ඉන්දියන් හරි කෙනෙක්. මේගොල්ලන්ට ඉතින් අපේ අයට නම් ඉතින් ඇත්තටම රේස් එකේ කම්පිටිෂන් එකක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ ඒක එක්ස්පීරියන්ස් කරන්න වගේ මේ ට්‍රැක් එකේ ඩ්‍රයිව් කරා. මට ආයෙමත් තායිලන්ඩ් යන්න ආසයි ළමයි. මට ආස මේ ඩ්‍රීම් වර්ල්ඩ් ඒවයි මේවා යන්න නෙමෙයි. මට ආසයි තායිලන්ඩ් වල පව් 7-11 යන්න, කන්න, එතකොට ඇවිදින්න, ඒගොල්ලන්ගේ කල්චර් එක ආයෙ දකින්න මට හරිම ආසයි යන්නේ. කොහොම හරි ඒක ඉවර වෙනකොට හවස 2:03ට කිට්ටු කරලා තිබුණේ අපේ ට්‍රාන්ස්පෝර්ටේෂන් එක අපිව ගන්න එනවා 4ට. ඉතින් අපි ඊට කලින් හිතුවා ස්නෝ වර්ල්ඩ් එකට ගිහිල්ලා ස්නෝ ටවුන් එකට ගිහිල්ලා මෙතන තියෙන ගේම්ස් ටික ඉවර කරගන්න ඕනි කියලා. ඉතින් අපි දැන් යන්න හදන්නේ ස්නෝ ටවුන් එකට. ස්නෝ වර්ල්ඩ්. එතෙන්ට යද්දි මේ වගේ ෂොක්ස් පෙයා එකක් හම්බ වෙනවා. ඊට අමතරව බූට්ස් දෙකක් හම්බ වෙනවා. ඒ වගේම ජැකට් එකක් හම්බ වෙනවා. ඉතින් මේ ඔක්කොම ඇඳගෙන කරගෙන තමයි අපි ඇතුළට යන්න ඕනි. කොහොම හරි මට හම්බුනේ ග්‍රීන් කලර් ජැකට් එකක්. අපි කට්ටිය එක්මන්ට් එක ඇඳගෙන දැන් මේ ඇතුළට යන්න තමයි හදන්නේ. ස්නෝ ගැන නම් මට කිසිම එක්ස්පීරියන්ස් එකක් තිබුණේ නැහැ නේ. මගේ හස්බන්ඩ් නම් කීකියා හිටියේ ඔය නටනට ගියාට ඔයාට ඇත්තටම මේ ඇතුළට ගියාම එපා වෙයි කියලා. මං ඉතින් පඬිතයා වගේ එහෙම වෙන්නේ නැහැ කියාගෙන තමයි දැන් ඉතින් මේ යන්න හදන්නේ. දැන් ඉතින් අපි ඔක්කොම රෙඩි වෙලා ෂොක්ස් දාගෙන, බූට්ස් දාගෙන, මේ ඕවර්කෝට් එක වගේ ජැකට් එකක් ඇඳගෙන දැන් ඉතින් ලෑස්ති වෙලා ඉන්නේ. අපි බලමු ඇතුළට ගිහිල්ලා කොහොමද එතන එක්ස්පීරියන්ස් එක කියලා. මං ආයෙ කියන්නේ ඔයගොල්ලෝ තායිලන්ඩ් වගේ ටුවර් එකක් යන්න හිතන් ඉන්නවා නම් කොහේ හරි ටුවර් එකක් පළවෙනි පාට යන්න හිතාගෙන ඉන්නවා නම් පළවෙනි පාට ඔයගොල්ලෝ ඒ කියන්නේ තනියෙන් ප්ලෑන් කරනවට වඩා ට්‍රැවල් ඒජන්සි එකක් through ප්ලෑන් කරගන්න. මොකද එතකොට හරිම කන්වීනියන්ට්. අපි දන්නේ නැති දේවල් ගොඩාක් වෙලාවට ට්‍රැවල් ඒජන්සි එකක් through ප්ලෑන් කරද්දී අපිට දැනගන්න හම්බ වෙනවා. නැත්නම් ඉතින් අපිට ටයිම් මැනේජ් කරගන්න. එතකොට පැකේජස් හරි ගස ගන්න මේ දේවල් හරි අමාරුයි. ඉතින් මම එතනදී රෙකමන්ඩ් කරනවා මගේ ට්‍රැවල් ඒජන්සි එක රොක් හවුස් ට්‍රැවල් ඒජන්සි එක. ඇත්තටම ඒගොල්ලෝ නිසා අපිට මේ වැඩේ නම් මාර විදිහට ලේසි වුණා. ඔයාලා ටුවර් එකක් ප්ලෑන් කරන්න හිතාගෙන ඉන්නවා නම් යන්න හිතාගෙන ඉන්නවා නම් රොක් හවුස් එකට නම්බර්ස් වලින් මෙසේජ් එකක් දාලා බලන්න. එතකොට ඒගොල්ලෝ ඔයාලට කන්වීනියන්ට් කම්ෆර්ටබල් විදිහට අයිටනරි එකක් හදලා ඔයගොල්ලන්ට සපෝට් එක දෙවි. හරි. ඕකේ. දැන් ඉතින් අපි රෙඩි. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. ඇතුළට අපි ගිහින් බලමු කොහොමද කියලා. එන්ට්‍රන්ස් එක තියෙන්නේ මෙන්න මේ වගේ නිකන් ටනල් එකක් ඇතුලෙන් වගේ තමයි යන්න ඕනි. මෙතන ඉඳන් කිසිම සීතලක් මුකුත් ලොකුවට දැනෙන්නේ නැහැ. හැබැයි ඇතුලට ගියාට පස්සේ නම් පුදුම සීතලයි. මට නම් ඒක ඇත්තටම දරා ගන්න බැරි වුණා. මම හිතන්නේ අපි හිටියේ විනාඩි 20ක් වගේ ඇතුලේ. මට නම් ඒක මාර අමාරු වුණා. එච්චරකට සීතලයි. සීතලයිද? පුරුදුයිද? මට නම් මුකුත්ම කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සමහර විට මම අඳන් හිටපු ඩ්‍රෙස් එක ෂෝට් හින්දා දන්නේ නැහැ. මාව නම් ෆ්‍රීස් වෙන තරම් සීතලයි මට.
කොහොම හරි මේ ගේම් එක ප්ලේ කරන්න හස්බන්ඩුයි අපේ ෆ්‍රෙන්ඩ්ස් දෙන්නයි ගියා. මම රෙකෝඩ් කරන්නම් කියලා නතර වුණා. ඇතරම් මෙතන ෂෝක් ඉතින් මෙතන ප්ලේ කරන්න පුළුවන් යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන් ස්නෝ එක්ක ප්ලේ කරන්න පුළුවන් ඉතින් ගොඩයි මෙතන තියෙන ගේම්ස් පුංචි ගේම්ස් එතකොට මොනවාද ෆොටෝ ලොකේෂන්ස් ඒවත් මේවා එක්ක බලපුවම් මෙතන ඉතින් ස්පෙන්ඩ් කරන්න පුළුවන් හැබැයි ඉතින් ඔයාලට සීතල දරා ගන්න පුළුවන් නම් ඒ බැයි නම් ඉතින් හරි අමාරුයි මේ එතන ගොඩක් වෙලා ඉන්නවා කියන එක. මේක මං හිතන්නේ ආටිෆිෂල් ස්නෝ එක. කොහොම හරි අපි එතනින් එළියට එද්දි අපේ ජැකට්ස්, ෂොක්ස්, බූට්ස් මේ ඔක්කොම බාර දෙන්න ඕනි. දැන් ඔන්න ඉතින් ඩ්‍රීම් වර්ල්ඩ් එකේ අන්තිම ගේම්ස් ටික බලන්න තමයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ. අපි ඔක්කොම වගේ කවර් කරලා තිබුණේ. අපි ආපහු මැප් එකෙන් බැලුවා මොනවාද අපිට ආය බලන්න තියෙන්නේ මිස් වෙලා තියෙන්නේ කියලා.เป็นกี่ลูกครับ2 ลูกเป่าทีหนึ่งอุ้ยเป่าแรงไปลูกพอดีเป่าแรงเกินไปบวมเลย එයා ඉතින් මැජික් පෙන්නනවා. ඊට පස්සේ අපි ආවා කගිද මේ ජැක්ගේ බෝංචි වැල නේද මට මතක නෑ අනේ කතාව අර ජැක් සහ යෝධයාගේ බෝංචි මොකක් හරි බෝංචි වැලේ කතාව එන්නේ ඒක තමයි මෙතන මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒක හරි ලස්සනයි බලන්නකෝ යෝධයා නිදි. එතකොට යාගේ පුටුව මේවා හැම එකක්ම අපිට වඩා සෑහෙන ලොකුයි. යාගේ ඇඳුම් ඉතින් හරි ලස්සනයි. ඇත්තටම ඩ්‍රීම් වර්ල්ඩ් කියලා කියන්නේ හරිම ලස්සන තැනක්. ටයිම් ස්පෙන්ඩ් කරන්න, ඒක එක්ස්පීරියන්ස් කරන්න, බලන්න දේවල් ගොඩක් තියෙන ලස්සන තැනක්. ඉතින් ඇත්තටම ෂෝක් අද දවස නම්. හැබැයි මේ වෙද්දි නම් ගොඩාක් ටයර්ඩ් මොකද රයිඩ්ස් වල ගිහිල්ලා එතකොට නටලා කරලා දඟලලා හරිම මහන්සිලා හිටියේ. කොහොම හරි හවස 4 වෙද්දි අපි ඉතින් හොටෙල් එකට ආවා. අපි යන්න හදාන්නේ පොඩක් shopping. ඔව්. සෙන්ට්‍රල් එකත් ඒ හරියට. බස් එක යන්න හදාන්නේ. බස් හෝල් එකකින් නංගිනවා. එල්ලෙකට ඇවිල්ලා වොෂ් එකක් දාගෙන පොඩි වෙලාවක් රෙස්ට් කරලා ඉතින් තව දවස් ටිකකින් අපි ආපහු ලංකාවට යනවනේ. ඒ හින්දා අපි හිතුවා චයිනා ස්ට්‍රීට් එක පැත්තට පොඩ්ඩක් ගිහින් බලන්න. මොකද ඒකේ ගොඩාක් ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා. ඉතින් චයිනා ස්ට්‍රීට් එකට යන්න ඕනි කියලා හිතුවා. අපි බස් එක යන්න හිතුවට අපිට බස්සස් හම්බුන්නේ නැහැ. මොකද අපිට බස් කියන ලොකු නොලෙජ් එකක් තිබුණේ නැහැ තෝරගන්න. මෙන්න මේ විදිහට තමයි චයිනා ස්ට්‍රීට් එක. අපි ග්‍රැබ් එකක් දාගෙන එතනට ආවා. එතන නම් කෑම දිව්‍ය ලෝකයක් ළමයි. කොහමයි මට එතනින් එහාට vlog කරන්න අමතක වුණා. ඉතින් අපි කාලා හොටෙල් එකට ආවා. ඔහොම තමයි බැංකොක් වල අපේ දෙවනි දවස ඉවර වුණේ.